හෙලෝ කොහමද ඉතින්? කොහමද යාළුවනේ? ඔයාලා ඔක්කොම හොඳින් ඉන්නවා නේද? මම ඉතින් මට චූටි දෙයක් කියන්න හිතුණා. කියන්න නෙවෙයි, දැනෙන දෙයක්. මේ මොකද්ද දන්නවද? අපේ මේ ජීවිතේ තියෙනවනේ. අපේ මේ ජීවිතේ කියන්නේ අපේ මේ ජීවිතේ විඳින්න නම් අපේ ජීවිතේ අමාරුම මොහොතක් තියෙනවනේ. අන්නේ අමාරුම මොහොතෙන්ම අපේ මේ ජීවිතේ අමාරුකම් දරා ගන්න ඕනේ. ඒ වගේම තමයි ජීවිතේ දිනන්න නම් වැදෙන කල් මුල් ආශිර්වාදයක් කරගන්න ඕනේ. එහෙම නේද? ජීවිතේ සතුටින් ඉන්න නම් වැටෙන කඳුලක් ගානේ අපේ හිතට හයිය ගන්න වෙනවා. මං හරි නේද? දන්නවද? බොහෝ මිනිසුන් තවත් පුද්ගලයෙකුට වටිනාකම් දෙන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව. ඇතැම් විට වැරදීම් පැරදීම්ද ජීවිතේ කියන්නේ අඩුපාඩු තියෙන තැනක්. ඉතින් මෙන්න මේ අඩුපාඩු පෙන්නලා දෙන්න ජීවිතයට යම්කිසි කැඩපතක් අවශ්‍යයි. සමහර විට ඒ කැඩපත අපේ ජීවිතයේ කැඩපත අපිටම වෙන්න පුළුවන්. සතුටින්ම. ඒ වගේම අපිට ළඟින් ඉන්න කැඩපත් හොයාගන්න පුළුවන්. ළඟින් ඉන්නවද දුරින් ඉන්නවද අදාළත්වයක් නැහැ. සොඳුරු හිනාවක් මවන්නට හැමෝටම බෑ. අයිතිවාසිකම් නොකියූ සොඳුරු සිනාවන්ට අපේ ජීවිතයට කැඩපතක් වෙන්න පුළුවන්. තවත් එක් දෙයක් තමයි ළඟින් ඉන්න සමීපතමයන්ට ඔබව කියවීමට නොහැකි නම් ඔබ හුදකලා වෙන එක තමා ගොඩක් හොඳම දේ. ඒ වගේම සංවේදී අහිංසක හිතක් කියලා කියන්නේ අපේ මේ ජීවිතයට ලැබුණු එක්තරා විදියක කර්මයක්. රිදෙන කයට කොච්චරනම් බෙහෙත් තිබුණත් ඔයාලා දන්නවද? රිදෙන හිතකට කොච්චරවත් බෙහෙත් නැහැ. හැබැයි එකම එක බෙහෙතක් තියෙනවා. ඒ තමයි අපේ හිතට සැනසීම ගෙනල්ලා දෙන නිර්මල බුදුදහම. මේ අපිත් අතර ඉන්න අපිත් එක්කම සිටින ගොඩක් අය ඈඳුමින් විලි වසාගත්තද ගුණ දහමින් නිර්වත් වූ මිනිසුන් අපිට බොහෝ හම්බෙනවා. ඉතින් අපිට පුළුවන් ඔවුන්ටද හොඳ දේ කියලා දෙමින් අපේ බුදුදහම පැත්තට යොමු කරගෙන ඒ නිර්වත් වූ මිනිසුන්ගේ ගුණ දහමින් සම්පූර්ණ කරන්න.